මේ වෙනකොටත් සෙල්සියස් අංශක 40කට වැඩි උෂ්ණත්වයක් වාර්තා කරලා තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා අද 2026 පස්වෙනි මාසේ 20 වෙනිදා. ඉතින් අවාසනාවන්ත පුවතක් වාර්තා වෙනවා. අපි ඉන්න තැන ඉඳලා ටිකක් ජාබද ප්‍රදේශයෙන් තමයි මේ සිද්ධිය වාර්තා වෙන්නේ. ඉතින් ජෙලිප් ප්‍රදේශයේ තමයි මේක වෙලා තියෙන්නේ. ඉතින් නිවසක හටගත්ත ගින්නකින් පුද්ගලයන් 5 දෙනෙක් මේ වෙනකොට මිය ගිහින් තියෙනවා කියන පුවත කුවේට් ගිනි නිවන හමුදාව විසින් සමාජ මාධ්‍යයට මුදා හැරලා තිනවා. ඉතින් මේ වෙනකොට කුවේට් රටේ ගොඩක් සමාජ මාධ්‍යවල මේ පුවත පැතිරෙනවා. ඉතින් විශේෂයෙන්ම අවධාරණය කරලා තියෙන මේ වෙනකොට එළිය වැඩ කරන කට්ටිය, ගෙවල් වල වැඩ කරන කට්ටිය ගිනි නිවන හමුදාවේ දීලා තියෙන උපදෙස් පිළිපදින්න. මම පහුගිය දවසකත් ඔයගොල්ලන්ට වීඩියෝයක් කරලා කියනවා මේ වෙනකොට ගොඩක් තැන්වල උෂ්ණත්වය ඉහළ යන නිසා ගිනි ගැනීම් ඉක්මනින් සිදුවෙන්න පුළුවන්. සමහරක් විට එළියේ ඉන්න ඔයගොල්ලෝ දන්නවා කොහොමද එළියේ ඔයගොල්ලෝගේ කාමරයක් තියෙන්නේ කොහොමද කියලා, කුස්සියක් තියෙන්නේ කොහොමද කියලා දන්නවා. ඉතින් මේ දේවල් වලට ඔයගොල්ලෝ කර යුත්තේ මේ ආරක්ෂක අංශ වශයෙන් දීලා තියෙන උපදෙස් පිළිපදින එකම තමයි. මොකද ගොඩාක් තැන්වල තෙල් වලින්මනේ ජීවිතය යන්නේ. ඉතින් ඒ වගේම තමයි ඔය කිසිම විනිවිද භාවයකින් තොරව විදුලි රැහැන් එහෙට මෙහෙට ඇදලා තියෙනවා. ඉතින් ඔය ගොඩාක් ගෙවල් වල කාමර වෙන් කරලා තියෙන්නේ හાર્ඩ් බෝඩ් වලින්. ඉතින් බිත්ති වලින් නෙමෙයි. ඉතින් සමහරක් අවස්ථාන් වලදී සුළු සිද්ධියක් ඇති වුණා ටක් ගාලා ගින්න පැතිරීමේ අවදානම වැඩි. ඉතින් ජෙලි ප්‍රදේශයේදී තමයි මේ විදිහට පුද්ගලයන් 5 දිනක් මිය ගියා කියන ප්‍රවෘත්තිය සටහන් වෙන්නේ. ඉතින් මෙතන තවමත් මේ මියගිය පුද්ගලයන් මොන රටේද කියන එක තහවුරු කරලා නැහැ. ඉතින් දැනට විනාඩි කිහිපයකට තමයි මේ ඉස්සෙල්ලා තමයි මේ පොත සමාජ මාධ්‍යයට එන්නේ. ඉතින් ඒ හින්දා මෙතන විශේෂයෙන්ම පුටා දැක්වීමක් තියෙනවා. ගිනි ආරක්ෂා සහ වැළැක්වීමේ මාර්ගෝපදේශ දැඩි ලෙස අනුගමනය කරන ලෙස ඉල්ලා සිටිනවා කියන ප්‍රවෘත්තිය තමයි සටහන් කරලා තියෙන්නේ. ඉතින් ඒ පිළිබඳවත් අනිවාර්යෙන් දැනුවත් වෙන්න. මේ සිද්ධිය වාර්තා වෙන්නේ ජෙලි ප්‍රදේශයේදී. ඉතින් ඒ වගේම තමයි මේ වෙනකොට කුවේට් පොලිසිය විසින් තවත් ආසියානු ජාතිකයන් 30 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තිනවලු. ඉතින් මේ ආසියානු ජාතිකයන් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තමයි අත්අඩංගුවට අරගෙන තියනවා කියන ප්‍රවෘත්තිය වාර්තා කරන්නේ. ඉතින් ඒ වගේ තමයි තවත් කුවේට් වල ප්‍රධාන වැටලීමකදී සැකකරුවන් 4 දෙනෙක් මත්පැන් විශාල තොගයක් සමග අත්අඩංගුවට පත් වෙලා කියන ප්‍රවෘත්තියත් මේ වෙනකොට සටහන් වෙලා තියෙනවා. ඉතින් ඒ පුද්ගලයන්ගේ පින්තූරات එක්ක මේ වෙනකොට සමාජ මාධ්‍යයට පුවත මුදා ඇරලා තිනවා. ඉතින් මත්පැන් බෝතල් 207ක් සහ මත් ද්‍රව්‍යත් මේ පුද්ගලයන් ළඟ තිබිලා තියෙන. ඒ තමයි ටැබ්ලට් වගේ දේවලුත් මේගොල්ලෝ ළඟ තිබුණා කියන පොත් තමයි සාර්ථක කරන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා කුවේට් රටේ මත්ද්‍රව්‍ය ජාවාරම් වලට ලැබෙන දඩුවම මොකක්ද කියලා. ඉතින් සමහරක් අවස්ථාවලදී ඔයගොල්ලෝගේ පවුලෙම කෙනෙක් ළඟදී ලංකාවට ආවනම් මේ වගේ දෙයකට අහුවෙලා ලංකාවට ඇවිල්ලා තියෙන්නත් පුළුවන්. මොකද සමහරක් කට්ටිය මෙහි ඉඳලා වැරදි කරලා ලංකාවට ගියාම පස්සේ ඒගොල්ලෝ හිතන් ඉන්නේ මේගොල්ලෝ මේ රටෙන් හරි නීත්‍යානුකූල විදිහට ඒවා කියලා නෑ. ඒගොල්ලෝ මේ රටවල කරන්න තියෙන ඉහළම ගණයේ අපරාධ දේවල් කළා තමයි මේ වගේ දේවල් වලට අහුවෙලා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා දැනුවත් වෙන්නේ පුවතත්. ඉතින් අර අත්අඩංගුවට පත් වෙච්ච පුද්ගලයන් තුදෙනා හවාලි ප්‍රදේශයේ තමයි අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. ඉතින් මේ පුද්ගලයන්ව නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරා කියන පුවතත් මේ වෙනකොට සටහන් කරලා තියෙනවා. ඉතින් කුවේට් රට කියන්නේ නීතිමය අතින් ආරක්ෂාව අතින් ඉහළම තියෙන රටක්. ඉතින් පරිස්සමෙන් ඉන්න තැනක රැකියාව කරන්න දැනුවත් වෙන්න පණිවිඩය කිව්වේ. තව කෙනෙක්ව දැනුවත් කරන්න. උත්සාහයි හැමෝටම.